සෝලෝ ඩේට් එකක් යන්න යන්නේ. අද සෝලෝ ඩේට් එකට මම යන්නේ ෆිල්ම් එකක් බලන්න. ලොකු වියදමක් කරන්න හිතත් නැහැ. රුපියල් 1000ක් වගේ තමයි අද දවසේ බජට් එකට වෙන් කරලා තියෙන්නේ. අද වැස්සක් පොට්ටක් තියෙනවා උදේ. සෝලෝ ඩේට් එකට යන්න ආසාවක් තියෙන නිසා වෙලාවක් තියෙන නිසා තමයි අද වෙන් කරගත්තේ. උදේ 10ට තියෙන ෆිල්ම් එක තමයි මම බලන්න යන්නේ. උදේ 10ට දාලා තිබ්බ මෝඩ ටොරෙන්ටෝ ෆිල්ම් එක. ඉතින් මම පොඩ්ඩක් මේ පරක් වෙලා නිසා වේගෙන් යන්න ලැහැත්ති වෙනවා. මම හිතන්නේ හැමෝම සෝලෝ ඩේට් එකක් යන්න ඕනේ. සෝලෝ ඩේට් එකක් කියන දේ මිනිස්සෙක්ගේ හිතට හරි සමීපයක් ගෙනත් දෙනවා. තමන් එක්ක ජීවත් වෙන්න වෙලාවක් හදලා දෙනවා. තව කෙනෙක්ගේ රූපඩයක් වෙන්නේ. තව කෙනෙක් මත්තේ නැහෙන්නේ. තමන්ව සතුටු කරගන්නවා. මම හිතන්නේ හැම මිනිස්සෙක්ම ස්ට්‍රෙස් එකක් නැති වෙන්න සෝලෝ ඩේට් එකක් යන්න ඕනේ. සෝලෝ ඩේට් එකට අපිට චිත්‍රපටියක් බලන්න යන්න පුළුවන්. අඳුනගින්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්. ෆේෂල් ට්‍රීට්මන්ට්, shopping තමන්ගේ බජට් එකට අනුව තමන්ට ඕන විදිහකට ඒක ප්ලෑන් කරලා කරන්න පුළුවන්. මගේ බජට් එකට අනුව අද මම ගිහින් ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක ගැන මහ ලොකු රෙකමෙන්ඩේෂන් එකක් මම දෙන්නේ නැහැ. හැබැයි ඉතින් හොඳයි. පොඩ්ඩක් කාලේ පැය 2ක් 3ක් වගේ තමයි ඔක්කොටම මට ගියේ වෙලාව. මාව අහගෙන හිටියට thank you. Bye guys.